Hi boys and girls, welcome to my YouTube channel. ඔන්න අද තමයි මගේ පළවෙනි vlog එක තියෙන්නේ. අද තමයි 30 අද ගෙනල්ලා තියෙන 31 කළා අපි කොහොමද ගෙව්වේ කියලා. ඔන්න එහෙනම් අපි අම්මා හදලා දුන්න සුපිරි කීතේ එකක් බීලා වැඩේ පටන් ගමු. මම හිතනවා ඔයාලා වීඩියෝ එක හොඳට එන්ජොයි කරලා ඉවර වෙනකම් බලයි කියලා. එහෙනම් ඉවර වෙනකම් බලමු වීඩියෝ එක. එතකොට මේ තියෙන්නේ අපි කිරි උතුලන්න අපේ අම්මා හදාගත්ත පොල් කිරි. ඊට අමතරව හොඳ JPL එකකුත් තියෙයි. පොඩි සින්දුවක් දාන්න 2026 සමනන්න. ඉතින් යාළුවනේ මෙන්න මෙතන තමයි අපි කිරි උතුලන්න වැඩ සියල්ල මෙයා කරන්නේ. ඉතින් මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කරලා පෙන්නන්නද? මුට්ටිය මෙතනින් මවන්න යන්නේ. කොහොමද වැඩ? මේක තමයි ඉතින් අපි කිරි උතුලන මුට්ටිය. මෙහායින් තියෙනවා පොල් කලර් මොනවද දන්නේ නැහැ ඒවනම්. එහෙනම් අපි බලමු වෙලාව කීයද කියලා. වෙලාව 11:38යි. 11:38 කලින්ම මේක පොඩ්ඩක් ලෑස්ති කරලා තියාගත්තා. 12ට උතුවන්නත් තියෙන හින්දා පළක්කුත් වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ මල්ලිගේ පොඩි බයිසිකලය. මේකේ මොඩිෆිකේෂන් වීඩියෝ එකකුත් ඊළඟ වීඩියෝ එකේදී මම ගේන්න හිතන් ඉන්නවා. ඔයාලට ඕන නම් කමෙන්ට් එකකුත් දාන්න. මම මේකේ ලයිට් එකකුත් ඔයාලට ඊළඟ ක්ලිප් එකේදී පෙන්නන්නම්කෝ. ඉතින් මේ තියෙන්නේ ලයිට් දාලා තියෙන ලයිට් දැම්මම තියෙන විදිහ. තව ඉතින් මේ චුට්ටයි දාලා තියෙන්නේ. තව දාන්න හිතන් ඉන්නවා. එහෙනම් බලන්නකෝ ඔයාලා කොහොමද ඔයාලා මොකද හිතන්නේ කියලා බලන්නකෝ. හොඳයි නම් කමෙන්ට් එකකුත් දාන්න. ඊළඟ වීඩියෝ එකේදී ඕන නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ දින අපි ගිය සැරේ දැම්ම රතින්න පෙට්ටිය. දැනුත් ඉතින් දාන්න අපි හිතුවා ඉතින් රතින්න කට්ටියක් දානවා අපිත් දානවා ඉතින්. එහෙනම් දැන් අපි බලමු වෙලාව කීයද කියලා. වෙලාව 11:53යි. දැන් නම් ඉතින් පත්තු ගන්නත් වෙලාව හරි. ඉතින් අපි ඉතින් අවුරුද්ද වෙලාවේ මෙයාවත් එළියට ගත්තා. මෙයාව නම් ඔයාලා ෂෝට් වල එහෙම දැකලත් ඉතින් මගේ වීඩියෝ දිගටම බලන්න මෙයාවත් බලන්න. ඉතින් මෙයාගේ නම ජිමි. එහෙනම් බලන්නකො මෙයාගේ දැඟලිලි. ඉතින් දැන් තමයි පත්තු ගන්න යන්නේ. ඉතින් මෙයාවත් බලන්නකො ඉන්න විදිය බලන්නකො ඉතින්. එයාත් ඉතින් බලන් ඉන්නවා අපි පත්තු කරන දිහා බලාගෙන. ඔයාලා බලන් ඉන්නකො කොහොමද මෙයා ඉන්නේ කියලා. ඉතින් දැන් තමයි අපි සුබ මොහොතින් ලිප පත්තු කරන්න යන්නේ. අදයත් ඉතින් අස්සේ ඉඳන් බලන් ඉන්නවා අපේ බලු පැටියත්. එහෙනම් දැන් වෙලාව 11:58යි. දැන් පත්තු කරොත් දැන් තමයි පත්තු ගන්න ඕනේ. ඊට පස්සේ 12ට විතර ඉතින් කිරි ඉති දෙනවනේ. අදයත් දඟලනවා එළියට එන්න. එළියට එන්න බෑ යාර. එළියට ආවොත් නේද ඔක්කොම විනාශ කරනවා ඉතින් මෙයා. කිරි හට්ටියත් කිරි මේකත් මේ හලනවා. එහෙනම් ඔයාලා බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලා මොකද 31 රැකවේ? කමෙන්ට් එකකුත් දාන්න. අමතක නොකර subscribe කරන්න, like කරන්න, bell icon එක click කරන්න, share කරන්න. එහෙනම් බලන් ඉන්නකෝ. ඔන්න ඉතින් මෙයාත් ඉතින් බලන් ඉන්නවා ඉතින් ලිප පත්තු කරන දියා. එයාත් ඉතින් සන්තෝෂින් හිටියා. දැන් මේ අපේ තාත්තා ගියේ රතින්නක් දෙකක් දාන්න. ඔයාලට පේන්නේ නැහැ ඉතින් ලයිට් එකක් දාන්න මට ඒ වෙලාවේ මතක්ුන්නේ නැහැ. සෝරි ඉතින්. දැන් පේන්නේ නැහැ. ඔන්න එහෙනම් පත්තු වෙලා දැන් මේ කිරි ඉති දෙන්න මම හිතන්නේ ආසන්නව තමයි තියෙන්නේ. කට ගාව තමයි ඉතින් තියෙන්නේ. කොස් නෙවෙයි කිරි. එහෙනම් බලන්නකො මොකද වෙන්නේ කියලා.
මෙයාත් ඉතින් ලස්සනට ඔන්න බලන් ඉන්නවා. මෙයා නම් මේ පුටු අස්තරම ගින් තියෙන. මෙයා මේ දතින් දාලා බය වෙලා තියෙන්නේ. එහෙනම් බලන්නකෝ. දැන් නම් කටගාවටම ඇවිත් තියෙන්නේ කිරි. ඔන්න එහෙනම් දැන් කිරි ඉතිරි වෙන්න ආසන්න තමයි තියෙන්නේ. ඔන්න නම් කිරිත් ඉතුරුවා. සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ආයෙත් මතක් කරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපේ මෙයාත් ඉතින් බලන් ඉන්නවා. එයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. එහෙනම් ඉතින් වෙන දවසක වෙන වීඩියෝ එකෙන් හම්බෙමු. අපි එහෙනම් ගිහින් නම් එහෙනම් බයි කියන්නේ ජිම්. එහෙනම්